අద్භූත දේවල් අපි හැම වෙලේම බලන්න ආස නිසා අපි YouTube එකට එන්න පුරුදු වෙලා තියෙනවා. 2005 පෙබරවාරි 14 ආරම්භ කළ මේ YouTube සමාජ මාධ්‍ය ජාලයේ විවිධාකාර මානසික මට්ටම් වල මිනිසුන් ඉන්නවා. ඉතින් ඔයාලා දන්නවද මේ YouTube තුල අద్භූත නාලිකා ඇති බව? මේවැය තිබෙන දේවල් හරිම අద్භූත වන අතර මේවා සැකසූ මිනිසුන් යම් අద్භූත දෙයක් හෝ පණිවිඩයක් ජනගත කිරීමට උත්සාහ කරන බව පෙනේ. ඉතින් අපි බලමු මොනවද මේ YouTube නාලිකා කියලා. වීඩියෝ එකට යන්න කලින් අපි subscribe කරන්න කියලාත් පහළ තියෙන bell button එක ඔබලා අපේ notification ළඟටම ගෙන්න ගන්න කියලාත් අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. පළවෙනි channel එක තමයි මේ NASA 835763. මේ හැම නාලිකාවකම link එක මම description එකෙන් දාන්නම්. මේ නාලිකාවේ හරිම අద్భుත දේවල් තියෙන්නේ. මෙහි වීඩියෝස් 204ක් උඩුගත කර ඇති අතර ඒ අතර වීඩියෝ එක් ස්ථානයක මිනිත්තු කිහිපයක් අල්ලාගෙන සිට ක්ෂණිකව තවත් ස්ථානයකට මාරු වෙයි. මේ වගේ channel එකක් ඇති බව මිනිසුන් සොයාගන්නේ මේ වීඩියෝ එක මගින්. දෙවන channel එක තමයි මේ 0A56CD0 කියන channel එක. මේ CDOs 27ක් උඩුගත කර ඇති අතර සියල්ලෝගෙම titles උඩු අතට type කරලා තියෙනවා. තවද මොහු විවිධ මිනිසුන් ලුහු බැඳ ඔවුන්ව රහසිගතව පටිගත කරයි. තවද මොහුගේ එක් වීඩියෝ එක බල්ලෙකු මරා ඔළුව වෙනමද උගේ සිරුර වෙනමද පෙන්වයි. මිනිසුන් පවසන්නේ මොහු සමහර විට සීරියල් කිලර් කෙනෙකු විය හැකි බවයි. තුන්වෙනි channel එක Meat Sleep Achieves. මේ channel එක සමහර විටක ජපන් ජාතිකයෙකුගේ යයි මිනිසුන් කියයි. ගොඩක් මිනිසුන් පවසන්නේ මොහු සීරියල් කිලර් කෙනෙකු බවයි. ඒට හේතුව ලෙස මොහුගේ වීඩියෝ කාන්තාවක් තනියම ගඟක ස්නානය කරන දේ මොහු හොරෙන් වීඩියෝ කර ඇති අතර ඒ ටයිටල් එක ලෙස long pic ලෙස යොදා තිබේ. long pic යන සීරියල් කිලර්ස්ලා ඩෙඩ් බොඩීස් වලට යොදන නමකි. හතරවෙනි channel එක high volt it's me Patrick. මේ සිටින පුද්ගලයා ඉතාමත් උද්‍යෝගයෙන් වීඩියෝ පටගත කරන අතර මොහු ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව පෙන්වීමට කැමැතිව පවසා කැමරාව දොරක් දෙසට හරවා ඔහු ඒ විවෘත කර අඩවිරුවතින් කාන්තාවක් බිම සිටින අතර පසු ඔහු ඇතුළට ගොස් දොර වසා ගනී. Mall and I brought her back to my place and I know she hates cameras, Walter, but I'm gonna show you her anyway. Are you ready?
ඉන්පසු මේ වීඩියෝ අවසන් වන අතර මිනිසුන් පවසන්නේ මේ හොල්මන් චිත්‍රපටයක ට්‍රේලර් එකක් හෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බවයි. නමුත් පුදුමයට කරුණ නම් මෙහි තව වෙනතු කිසිදු වීඩියෝවක් උඩුගත වී නොතිබීමයි. පස්වෙනි channel එක NASA Gym 108. මේ channel එක සිදු කරන්නේ NASA ආයතනයේ වැඩ කර පසුව එයින් ඉවත් වූ පුද්ගලයෙක් බව කියයි. එහි ඇති වීඩියෝස් ඉතාමත් අභිරහස්‍යයි. පළවෙනි channel එක බෙන්ජමින් බෙනට්. මේ channel එකේ සිටින පුද්ගලයා හරි අමුතුයි. ඔබ කිසි පුද්ගලයෙක් වාඩි වී සිනාසීගෙන පැයක් දෙකක් පමණ බලා සිටියොත් ඔබට මොනවා සිතේවිද? මිනිසුන් පවසන්නේ මොහුට මානසික ආබාධයක් ඇති බවයි. තවද මොහුගේ එක් වීඩියෝවක මොහු සජීවීව පැමිණ සිටින අවස්ථාවේදී සොයෙකු ගෙට ඇතුළු වන අතර ඔහු එයට නොතකා දිගටම සිනාසී වීඩියෝව පටිගත කරයි. අවසාන channel එක දැනටමත් සක්‍රිය channel එකක් වන How to Basic channel එකයි. මොහු පළමුව යම් දෙයක් කරන ආකාරය ඉතාමත් පිළිවෙලට නිවැරදිව කරන අතර පසුව ඒ මහත් විනාශයකින් නිමා කරයි.